හරි. අද අපි සාකච්ඡා කරන්න හදන්නේ 2014 ඕවල් පේපර් එක. මම මේක සාකච්ඡා කරන සීරීස් එක පටන් ගත්තේ 2015 ඉඳන් ඉස්සරහට වීඩියෝ එකක් කරන් යන්න. ඒගොල්ලන්ට කමෙන්ට් දාලා ඉල්ලලා තිබ්බා 2014 ඕවල් පේපර් එකත් කරන්න කියලා. ඒක නිසා අද මම ඔන්න 2014 ඕවල් පේපර් එකේ එක පත්‍රයේ ඒ කොට සාකච්ඡා කරන්න හදන්නේ. ඔයාලා ඉතින්ලා මේ පේපර් එක ඩවුන්ලෝඩ් කරලා ඉවර වෙලා ඊට පස්සේ මේ වීඩියෝ එක බලන්න. හරි. අපි යන් එහෙනම් එක පත්‍රයේ ඒ කොටසට මුලින්ම දෙන පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ කියන්නේ පොල්තෙල් ලීටර් 20කින් 4න් එකක පොල්තෙල් ලීටර කොපමණ තිබේද? හරි. එතකොට අපිට කියන්නේ පොල්තෙල් ලීටර් 20ක් තියෙනවා ඒකෙන් 4න් එකක් කියලානේ කියන්නේ. එතකොට ඒ යම්කිසි ප්‍රමාණයකින් 4න් එකක් කිව්වම අපි කරන්න ඕනේ ඒ 20 ලීටර් කියන කෙනා 4න් එකෙන් ගුණ කරන එක. මෙතෙන්ට අපිට අවශ්‍ය නම් අල්නායන්න ලියන්නත් පුළුවන්. අල්නායන්නෙන් කියවෙන්නේ ගුණ කිරීමම තමයි. ලීටර් 20න් 4න් එකක්. එතකොට මේ අල්නායන්න දීදී ඒක කොහොමද කියවෙනවනේ. එතකොට මේ අල්නායන්න වෙනකොට ගුණ කිරීම දැම්ම ප්‍රශ්නයක් නැහැ. ඒ දෙකෙන් වෙන්නේ එකම දේ. එතකොට මේ 20 කියන කෙනා මේ 4න් කැපුණාම 5ක් කියලා එනවා. එතකොට උත්තරේ 5යි ලීටර්. එතකොට පොල්තෙල් ලීටර් 5ක් කියලා එන්නේ පළවෙනි එකට උත්තරේ. ඊට පස්සේ යන් අපි දෙවෙනි එකට. දෙවෙනි එකේ තියෙන අගය සොයන්න කියලා. ඒක න හරි ලේසියි. මොකද්ද කරන්න තියෙන්නේ? 2.5යි 6.2යි ලියලා එකතු කරන්න තියෙන්නේ. 5යි 2 එකතු කරාම 7යි. දශම දෙක එහෙමම තියාගන්න. 6යි 2 එකතු කරාම 8යි. එතකොට උත්තරේ 8.7ක් කියලා එන්නේ. ඊට පස්සේ තුන්වෙනි ගාන. ඒක තියෙන්නේ 8යි y කියන කෙනයි 3යි y කියන කෙනයි එකතු කරන්න. හරි. දැන් ඔයාලට පේනවා ඇති මෙතන ඉන්නෙත් y මෙතන ඉන්නෙත් y. එහෙනම් මේ දෙන්නම මොන පදද? මේවා සජාතීය පද. එහෙනම් මේවා සජාතීයයි නම් මේ දෙන්න අපිට පුළුවන් කෙලින්ම එකතු කරන්න. 8යි 3 එකතු කරාම 11යි y කියලා එනවා. හරිද? දැන් මෙතන x ඉඳලා මෙතන y හිටියනම් අපිට එකතු කරන්න බෑනේ. මේ දෙන්න y නිසා විතරයි අපිට එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි ගාන. ඒකේ තියෙන්නේ 3x සමානයි 12යි කියලා. දැන් මෙතන විසඳන්න කියලා කිව්වහම අපි හොයන්න ඕනේ x ගේ අගයනේ. ඒතකොට x ගේ අගය හොයන්න නම් මෙතන ඉන්න 3 ඉලක්කම නැති කරන්න ඕනේ. මෙතන ඉන්නේ ගුණ කිරීමේ 3ක්. 3 වරක් x කියන කෙනානේ 3ix කියන්නේ. එහෙනම් අපි ගුණ කිරීමේ 3ක් නැති කරන්න දෙපසම 3ෙන් බෙදන්න ඕනේ. මේ 3ට මේ 3 කැපිලා යනවා 12 3ෙන් බෙදුනාම 4යි. ඒ කියන්නේ x සමානයි 4යි කියලා උත්තරේ එන්නේ. හරි. අපි ඊළඟට දැන් පස්වෙනි ගානට හරි. පස්වෙනි ගානේ තියෙන්නේ කිලෝග්‍රෑම් 1.2ක් ග්‍රෑම් වලින් දක්වන්න කියලා. කිලෝග්‍රෑම් 1.2ක් ග්‍රෑම් වලින් දක්වන්න. එතකොට කිලෝග්‍රෑම් 1.2ක් කිව්වහම අපි දන්නවා කිලෝග්‍රෑම් එකක් කියලා කියන්නේ ග්‍රෑම් 1000ක්. හරිද? මේක මතක තියෙන්න ඕනේ. එතකොට අපි කිලෝග්‍රෑම් වලින් දීලා තියෙන කෙනේ ග්‍රෑම් වලට හරවන්න නම් මොකද්ද කරන්න ඕනේ? 1000න් ගුණ කරන්න ඕනේ. එතකොට මම මෙයාව 1000න් ගුණ කරනවා. 1000න් ගුණ කරාට පස්සේ උත්තරේ මට එන්නේ මොනවද? ග්‍රෑම් වලින්. එතකොට මම මේකගේ මකන්නම්. මෙන්න මේ විදිහට 1000න් ගුණ කරද්දී දශම ස්ථාන 3ක් යනවා මොන වත පැත්තටද? දකුණු වත පැත්තට යනවා. ඒක අපි 7 වසරේදී ඉගෙන ගන්නෙ. එතකොට මෙයාව දශම ස්ථාන 3ක් මේ පැත්තට යනවානේ. එතකොට 1යි 2යි මෙන්න මේ හිස් තැන් වලට අපි දාන්න ඕනේ බිඳුව. දැන් මෙතන මෙයා හිස්නේ. මෙයාත් හිස්. ඒ තැන් වලට බිඳුව දානවා. මෙතනින් දශම දෙක තියන්න උවමනාවක් නැහැ. ඊට පස්සේ උත්තරේ ග්‍රෑම් කියලා දාන්න. එතකොට ග්‍රෑම් 1200ක් කියලා එන්නේ. ඊට පස්සේ අපි යන 6 වෙනි එකට. 6 වෙනි එකේ තියෙන්නේ රුපියල් 40ට මිලදීගත් භාණ්ඩයක් රුපියල් 48ට විකිණීමේදී ලැබෙන ලාභය. ඒකේ ලොකු දෙයක් නැහැ නේ මොකද්ද? ලාභය කියලා කියන්නේ යම්කිසි භාණ්ඩයක් අරගෙන ඊට වඩා වැඩි මුදලකට විකුණනොත් හම්බෙන අමතර ගාණටනේ. එහෙනම් අපි කරන්න ඕනේ 48ට විකුණනා නම් 40ට ගත්තා නම් 48න් 40ක් අඩු කරලා කීයක් වැඩිපුර විකුණලාද කියලා බලන්න ඕනේ. එහෙනම් රුපියල් 8ක් වැඩිපුර විකුණනනේ. ඒ කියන්නේ රුපියල් 8ක් වැඩිපුර කියන්නේ ඒ ලාභය. හරි. ඊට පස්සේ 7 වෙනි එක. දියද වෙන් රූපේ A ඡේදනයේ B ඡේදනයේ C උපකුලකයේ නිරූපණය වෙන ප්‍රදේශ අඳුරු කරන්න. හරි. ඔය කොටස නම් පාඩම හොඳට ඉගෙන ගත්ත මිනිස්සයා දන්නවා හරියටම කොතනද පාඩ කරන්න ඕනේ. හරියටම මෙන්න මේ මැද කොටස කියලා. ඒ කියන්නේ ඔතනින් කියවෙන්නේ ඡේදනයෙන් කියවෙන්නේ පොදුයි කියන එකනේ. ඒ කියන්නේ ඔතන A ටයි B ටයි C ටයි තුන් දෙනාටම පොදු කොටස තමයි පාඩ කරන්න ඕනේ. හරිද? මම මේක වැඩිපුර විස්තර කරන්න යන්නේ නැහැ. මොකද
කුලක පාඩම සම්පූර්ණයෙන් ඔයාලා ඉගෙනගෙන තමයි මේ පාස් පේපර් සාකච්ඡාවට කොහොමත් එන්නේ. කුලකවලදී ඔයගොල්ලෝ මුලින්ම කරන්නේ මේ අඳුර කරන කොටස් ඉගෙන ගන්න එකනේ. එතකොට Aටයි Bටයි Cටයි කියන තුන් දෙනාටම පොදු මැද කොටස කියලා ඔයාලා මේ වෙනකොටත් දන්නවා. එතකොට 7 වෙනි එකට උත්තරේ විදියට මේ මැද කොටස පාඩ කරන්න තියෙන්නේ. හරි. අපි ඊට පස්සේ යන් 8 වෙනි ගානට. A සමානයි 1යි 2යි 3යි 4යි 5යි. මෙන්න මෙහෙම කුලකයක් තියෙනවා. මේකේ අහමු ලෙස අවයවයක් ගත්තාම ඒක උත්තර සංඛ්‍යාවක මේ සම්භාවිතාව අහන්නේ. හරි. එතකොට අපි සම්භාවිතාව හොයද්දී ඉස්සෙල්ලාම බලන්න ඕනේ මුළු අවයව ගන්න කීයද කියලා. ඔක්කොම 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවානේ. එතකොට ඔක්කොම අවයව 5යි. 5න් උත්තර සංඛ්‍යා කීයක් තියෙනවද කියලා බලන්න ඕනේ. උත්තර සංඛ්‍යා තියෙනවා 1 කියන්නේ උත්තර සංඛ්‍යාවක්, 3 කියන්නේ උත්තර සංඛ්‍යාවක්, 5 කියන්නේ උත්තර සංඛ්‍යාවක්. ඒ කියන්නේ උත්තර සංඛ්‍යා 3ක් තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ මුළු අවයව ගානෙන් ඒ කියන්නේ 5න් 3ක් තමයි ඔක්තේ සංඛ්‍යාවක් වීමේ සම්භාවිතාව වෙන්නේ. හරි. ඊට පස්සේ 9 වෙනි ගාන. ඒකේ තියෙන්නේ 10 පාදයෙන් ලියා ඇති 9 සංඛ්‍යාව 2 පාදයෙන් ලියා දක්වන්න. 10 පාදයෙන් ලියා ඇති 9 සංඛ්‍යාව. 10 පාදය කියන්නේ මොකද්ද? 9 මේ විදිහට අපි ලියන එකනේ 10 පාදය. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන අගයක්. හරිද? 10 පාදයෙන් ලියා ඇති සංඛ්‍යාව 2 පාදයෙන් ලියා දක්වන්න කියලා කියන්නේ. මෙයා 2 පාදයෙන් හරවන්නේ කොහොමද? මෙයාව 2ෙන් බෙදාගෙන යනවා. ඔන්න බලන්නකෝ. 9 2ෙන් බෙදුවාම 4යි. හැබැයි එකක් ඉතුරු වෙනවා. අන්න ඒ ඉතුරු වෙන එක ඉස්සරහින් ලියා ගන්න. ඊට පස්සේ 4 2ෙන් බෙදුවාම 2යි. දැන් ඉතුරු වෙන්නේ නැහනේ. එහෙනම් බිඳුවයි. 2 2ෙන් බෙදුවාම 1යි. ඒත් ඉතුරු වෙන්නේ නැහැ. මෙතනින් මේ ගාන නවත්තනවා. ඊට පස්සේ මෙතන අග ඉඳන් මුලට අපිට ආපු සෙට් එකම අපි පිළිවෙලට ලියනවා. අග ඉඳන් මුලට ලියන්න ඕනේ. 1.0.1 1.0.1 කියලා ලියනවා. මෙතනින් 2 ඉලක්කම දානවා. එතකොට අපිට 10 පාදයට දුන්නගෙන ඔන්න අපි 2 පාදයට හැරෙව්වා. හරි. ඊට පස්සේ යන් අපි 10 වෙනි ගානට. රූපේදී තොරතුරු භාවිතයෙන් ACD හි අගය ලියා දක්වන්න කියලා තියෙන්නේ. එතකොට අපිට මේ විදිහේ රූපයක් දීලා තියෙනවා. මේ රූපේ මේ ත්‍රිකෝණයේ මේ පාද තුනම සමානයි. හරිද? මේ පාද තුනම සමානයි කියලා කියන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු අංශක 180යිනේ. ඒ කියන්නේ මේ එක කෝණයක් අංශක 60ක් වෙනවා. 180 3ෙන් බෙදුවාම එකක් 60යි කියලා නෙන්නේ. එහෙනම් අපිට පුළුවන් කෙලින්ම ACD කියන්නේ මෙයානේ. මෙයාගේ කෝණේ කොහොමද වන්නේ? මෙන්න මේ කොටස බලන්න මේ ඉන්නේ සරල රේඛාවක්. සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණවල එකතුව කීයද? අංශක 180යි. එහෙනම් ACD කියන කෙනයි අංශක 60යි එකතු කරාම 180ක් වෙන්න ඕනේ. එතකොට මේ 60 එහා පැත්තට ගියාම ACD සමානයි 180ෙන් 60ක් අඩු වෙනවා. ඒ කියන්නේ උත්තරේ කීයද? අංශක 120යි. ඕක එක ක්‍රමයක් විතරයි. එහෙම නැත්නම් අපිට පුළුවන් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඒට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි කියලා ගන්න. ඒ කියන්නේ ACD කියන කෙනා එයාට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක වෙන්නේ මේ දෙන්නනේ. 60 60 එකතුව. ඒ කියන්නේ කීයද? 120ම තමයි. එතකොට එක්ක මේ විදිහට හදන්න එක්ක මේ විදිහට හදන්න කොහොම ඇදුවත් උත්තරේ 120ම තමයි. හරි. අපි ඊට පස්සේ යන් 11 වෙනි ගානට v සමානයි u අඩු කිරීම at සූත්‍රයේ ඒයුක්ත කරන්න කියලා. v සමානයි u අඩු කිරීම at. මෙයාගේ මුලින්ම අපි කරන්න ඕනේ මොකද්ද? අපිට මුලින්ම කරන්න පුළුවන් මෙතන ඉන්න u මේ පැත්තට ගෙනහිල්ලා at තනි කර ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් at කියන කෙනා මේ පැත්තට අරන් ගිහිල්ලා v මේ පැත්තට අරන් යන්නත් පුළුවන්. ඒක හේතුව තමයි at කියන කෙනා ගාව ඍණ ලකුණක් ඉන්නවනේ. අපිට අන්තිම වෙලාවේදී මේ ඍණ වලිනුත් බෙදන්න වෙනවා. ඒ ඍණ වලින් බෙදෙන එක නවතිනවා. මෙයාව මේ පැත්තට අරන් ගියා නම් ඒතොර එයා කෙලින්ම ධන වෙනවනේ. හරි. අපිට ওই ක්‍රම දෙකෙන්ම හදන්න පුළුවන්. මම පාවිච්චි කරනවා මෙයාව එහා පැත්තට අරන් යන එක. ඒතොර මට ලේසි. at ව මම මේ පැත්තට අරන් යනවා. v ව මම මේ පැත්තට අරන් යනවා. ඒතොර මොකක්ද වෙන්නේ? at මෙහෙට ආවහම ධන at වෙනවා. මේ පැත්තට v ගියාම ඍණ v වෙනවා.
හරිද? දැන් අපි තනි කරගන්න ඕනේ ඒවනේ. එහෙනම් මේ දෙන්න ඉන්නේ ගුණ කිරීමක් විදියට. එතකොට අපි ගුණ කිරීමක් ඉන්න t ව නැති කරන්න දෙපැත්තම t ගෙන් බෙදන්න ඕනේ. t ට t කැපෙනවා. a සමානයි u අඩු කිරීම v බෙදීම t කියලා එනවා. හරි. ඕක තමයි 11 වෙනි ගානේ උත්තරේ. ඊට පස්සේ යන් අපි 12 වෙනි ගානට ගුණෝත්තර ශ්‍රේණියක මුල් පද දෙක පිළිවෙලින් 4 හා 8 වේ. මෙම ශ්‍රේණියේ පොදු අනුපාතය ඉස්සෙල්ලම අහන්නේ. හරි. එතකොට මේකේ මුල් පද දෙක අපිට දීලා තියෙනවා 4යි 8යි කියලා. එහෙනම් පළවෙනි පදය 4යි, දෙවෙනි පදේ කියන්නේ t2 8යි. හරි. ඕක ලොකුවට හිතන්න දෙයක් නැහැ මේ ගානේ. පොදු අනුපාතය කියලා කියන්නේ මොකද්ද? පළමු පදේ හැර වෙන ඕනෑම පදය ඊට පෙර පදයෙන් බෙදනවා. එහෙනම් අපිට පළමු පදේ දෙවෙනි පදේ දීලා තියෙනවා නම් අපි දෙවෙනි පදේ කෙලින්ම පළමු පදයෙන් බෙදුවා නම් ඉවරයිනේ. එහෙනම් r සමානයි. පොදු අනුපාතය කියන්නේ r දෙවන පදේ බෙදනවා ඊට කලින් ඉන්න පළමු පදෙන්. 8 4න් බෙදුවාම 2යි කියලා උත්තරේ එන්නේ. ඒ කියන්නේ මේක දෙකෙන් ගුණ වෙවි ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලගෙන් අහනවා තුන්වන පදය. ඉතින් 4 වරක් 2 8යි. 8 වරක් 2 තමයි තුන්වන පදේ කියලා කියන්නේ. 8 වරක් 2 කීයද? 16යි. හරි. ඊට පස්සේ යන් අපි 13 වෙනි ගානට දහතුන්වෙනි ගානේ තියෙනවා සාධාරණ ක්‍රමයේ භාවිතයෙන් 6හි වර්ගමූලය සෙවීමේ මුල් පියවර කිහිපයක් මෙහි දැක්වේ. එහි x හා y මගින් දැක්වෙන ඉලක්කම් ලියා දක්වන්න කියලා තියෙනවා. හරි. මෙන්න මේ වගේ කෙනෙක් ඉන්නේ. මෙතන ඉන්නවා 6.0 කියලා. මෙතන ඉන්නවා x. මෙතන ඉන්නවා 2.y කියලා තියෙනවා. 4 ඊට පස්සේ මෙතන 200ක් තියෙනවා. 44ක් තියෙනවා. 176ක් තියෙනවා. 24ක් තියෙනවා. හරි. දැන් බලන්නකෝ. දැන් මෙතන මෙන්න මේ අගයන් දෙක ගුණ වුණොත් නේද මෙතන අගය එන්න ඕනේ. දැන් මෙතන දැන් අපි 6ට කවුද ඉන්නේ කියලා බලනවානේ. එතකොට මෙතන ඉන්න 2 කියන කෙනා ලියන්නේ ඇයි? අපි මෙතන 2 ඉන්න කෙනා ලියන්නේ අපි බලනවා 6ට අඩු. 6ට අඩු. 6ට අඩු මොන සංඛ්‍යාවද? වර්ග සංඛ්‍යාව. හැම වෙලාවෙම අපි ගන්න වර්ග සංඛ්‍යාව. හේතුව තමයි අපි මෙතන මේ බෙදනාගේම තමයි උඩින් ලියන්නේ. හරිද? බෙදනාගේම තමයි උඩින් ලියන්නේ. එතකොට මෙතන බෙදනාගේ අපි ගන්නවා නම් කීයක්ද? 2ක් කියලා උඩින් ලියන්නේ 2යි කියලා. එතකොට දැන් උඩ මෙතන 2යි කියලා ලියලා නම් තියෙන්නේ අපි මෙතන ලියන්නේ කීයද? 2ම තමයි. එහෙනම් x සමානයි 2යි කියලා කෙලින්ම ගන්න පුළුවන්. හරිද? හැම වෙලාවෙම මෙන්න මේ අගයන් දෙක සමානයි. එතකොට x කියන කෙනා 2යි මෙයා 2යි දෙවරක් 2 තමයි 4ක් කියලා ඇවිල්ලා තියෙන්නේ. 6න් 4ක් ගියාම 2යිනේ. දැන් මෙතන බිංදු දෙකම පහළට එනවා. ඇයි අපි ඊට පස්සේ දෙකේ දෙකේ සෙට් තමයි ගන්නෙ. ඒ කියන්නේ මෙතන දැන් ඉලක්කම් දැන් මෙතන 6 විතරක් හිටියත් අපි අන්තිමේ දශම දෙක තියලා ඉවරලා එක බිංදුවෙන් සාමාන්‍ය බෙදීමේදී ගන්නෙ. හැබැයි මේකෙදි බිංදු දෙකක් ගන්නවා. හරිද? එතකොට මේ බිංදු දෙකක් ගත්තට පස්සේ 200ක් එනවනේ. ඊළඟ පියවරේදී අපි මොකද්ද කරන්නේ? උඩ ඒ මොහොතේදී ඉන්න මේ දෙකේ ඉලක්කම දෙකෙන් ගුණ කරනවා. දැන් මෙතන y කියන කෙනා ගන්න ඊට පස්සේනේ. ඊට කලින් දෙකේ ඉලක්කම විතරයිනේ ඉන්නේ. එතකොට උඩ ඉන්න දෙකේ ඉලක්කම විතරයි. එයාව අපි දෙකෙන් ගුණ කරාම 4යි කියලා ලියනවා. එතකොට මෙතන අගේ අපි තාම දන්නේ නැහැ. හරිද? එතන අගේ දන්නේ නැති වුණාට ඊළඟට මොකද්ද කරන්නේ? මෙන්න මේ 200 කියන කෙනා මෙන්න මේ සම්පූර්ණ දැන් අපිට හිතන්නකො මෙතන 41 කියලා දැම්මා කියලා. අන්නේ 41 එක කියන කෙනා පාවිච්චි කරොත් අපි මෙතෙන්ට දාන්නෙත් එක කියලාම තමයි. එතකොට 41 එකෙන් ගුණ කරාම 41මනේ. ඒ කියන්නේ 200ට ආසන්න නෑනේ නේද? අපි එතකොට බලන්න ඕනි 200ට ආසන්නම අගේ කීයද කියලා. ආසන්නම කෙනා තමයි ගන්නෙ. එතකොට 200ට වඩා වැඩි වෙන්න බෑ අඩු අගේ ගන්නෙ. එතකොට අපි බලනවා 42 වරක් 2, 43 වරක් 3, 44 වරක් 4. ඔය විදිහට බැලුවට පස්සේ අපිට අගයන් එනවනේ. හරිද? 129යි ඊට පස්සේ 84යි ඔය විදිහට එනවනේ. මේ අගයන් වලින් වඩාම ආසන්න 200ට කවුද? 176. ඒකනේ 176 කියලා ලියලා තියෙන්නේ. එහෙනම් 176 හැදුනේ කොහොමද? 44 වරක් 4ෙන්. එතකොට මෙන්න මෙතන ලියන 4 ඉලක්කම තමයි y ට එන්නේ. එතකොට y සමානයි 4යි කියලා ලියන්න පුළුවන්. එතකොට මේ වගේ ගාන හදා දෙන්න ඕනේ. මේ වගේ එක්ස්ට්‍රා y ට අගයන් ටිකක් අහලා තිබ්බොත් කෙලින්ම මොකද්ද කරන්නේ? මෙතන ඉන්න අගේම තමයි මෙතන ඉන්නත් ඕනේ. එතකොට මෙතන x හරි මෙතන x හරි දීලා තියෙනවා නම් මේ දෙන්නගෙම එකම උත්තරේ එන්න ඕනේ කියලා මතක තියාගන්න ඕනේ. එතකොට මෙතන මේ දෙන්නගේ එක්කෙනෙක් ඔයාලට අනිවාර්යෙන් දෙනවනේ.
ඊට පස්සේ මෙතන y වල අගය ගද්දී මෙන්න මෙතන ඉන්න කෙනා කවුද කියලා බලන්න. එච්චරයි. ඊට පස්සේ එතනිනුත් එහාට තවදුරට ගිහිල්ලා තිබ්බොත් ඉතින් මෙතන හිතන්නකෝ z කියලා කෙනෙක් ඉන්නවා කියලා. ඊළඟ වේලේදී මෙතන ලියලා තියෙනවා දැන් හිතන්න මෙතන 4නේ. එතකොට මෙතන 24නේ. එතකොට උඩ ඉන්න 24 නම් 24 වරක් 2 48යි. එතකොට මෙතෙන්ට උදාහරණයක් විදිහට අපි නිකන් ගමු 2 කියලා තිබ්බ කියලා. මෙන්න මේ අගය තමයි කීයද? z වල අගය වෙන්නේ. අපි මෙතෙන්ට දාන අගයම තමයි මෙතෙන්ට ගන්නෙ. හරිද? හරි. එතකොට x සමානයි 2යි y සමානයි 4යි කියලා අපිට උත්තරේ එනවා. හරි. අපි ඊළඟට යන් 14 වෙනි ගානට. එක්තරා සේවකයෙකු සඳහා අය කළ වැඩබදු ප්‍රමාණය රුපියල් 60ක් විය. වැඩබදු ප්‍රතිශතය 112ක් නම් සේවාවේ වටිනාකම කොපමණද? හරි. වැඩබදු ප්‍රමාණය තමයි 60යි කියලා දීලා තියෙන්නේ. ඒතකොට වැඩබදු ප්‍රතිශතය 112යි නම් සේවාවේ වටිනාකම සොයන්න කියලා තියෙන්නේ. එතකොට මේ සේවාවේ වටිනාකමෙන් 112ක් තමයි රුපියල් 60ක් කියලා කියන්නේ. එතකොට යම්කිසි සේවාවක් 100ක් වෙනවා නම් ඒකට 12ක බද්දක් ගහනවා. දැන් බද්ද 60ක් කියලානේ කියන්නේ. අපි දන්නේ ඒ කියන්නේ සේවාවේ වටිනාකම කොච්චරක්ද කියලා. එතකොට මේ වගේ ගාණක් හදද්දී මොකද්ද කරන්න ඕනේ? අපි මේ 12 කියන අගය බලන්න කීයෙන් ගුණ වෙලාද මේ වෙලා තියෙන්නේ? 5න් ගුණ වෙලානේ. එහෙනම් මේ 100 කියන අගයත් 5න් ගුණ වෙලා තමයි x ගේ උත්තරේ එන්නේ. හරි. එතකොට x සමානයි 100 ගුණ කිරීම 5 රුපියල් 500ක් කියලා ගන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් කෙලින්ම අපිට වැඩබදු ප්‍රතිශතය දීලා තියෙද්දී අපි මොකද්ද කරන්නේ? x සමානයි x අකුර පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් එහෙම නැත්නම් සේවාවේ වටිනාකම. හරිද? සේවාවේ වටිනාකම. කෙලින්ම අපි බද්ද දන්නවනේ. එහෙනම් අපිට ප්‍රතිශතය 112යි කියලා තියෙනවා නම් අපි දන්නවා මේ 100න් 12. හරිද? 100න් 12 කියන කෙනාගේ පරස්පරයෙන් මෙයාව ගුණ කරන්න. එතකොට 60 12න් බෙදුනා 5යි 500 500ක් කියලා එන්නේ. දැක්කද? එතකොට ඔයාලට මේ විදිහට බලන්නත් පුළුවන්. ඕගොල්ලන්ට 100ක සේවාවක් දීලා 12ක බද්දක් ගහනවා කියලා හිතලා එතකොට දැන් බද්ද දැන් අපි සාමාන්‍යයෙන් ගන්න ප්‍රතිශතයත් එක්කනේ. එතකොට මේ 12 කියන වගේ 5 ගුණයක්. එහෙනම් අනිවාර්යයෙන්ම මේ 100 කියන කෙනාගේ 5 ගුණයක් තමයි උත්තරේට එන්නේ. එහෙම නැත්නම් කෙලින්ම අපිට දීලා තියෙන ප්‍රතිශතයේ භාගයක් විදිහට ලියාගෙන ඒ භාගයේ පරස්පරයෙන් මෙයා ගුණ කරන්න. 106ක් කිව්වනම් 6න් 100න් ගුණ කරනවා. 107ක් කිව්වනම් 7න් 100න් ගුණ කරනවා. ඒ විදිහට ගුණ කරලා අපිට උත්තරේ කෙලින්ම ගන්න පුළුවන්. හරිනේ? හරි. අපි ඊළඟට 15 වෙනි ගානට. හරි. 15 වෙනි එකේ 1යි 3යි 3යි 5යි 6යි 8යි 9යි 9යි 10යි 11යි 12යි. හරිද? මෙන්න මේ විදිහට දීලා තියෙනවා ඔයාලට. එතකොට මේක දැන් ඔයාලට දීලා තියෙන්නේ ආරෝහණ පිළිවෙලටමනේ. එතකොට ආරෝහණ වලට හරි අවරෝහණ වලට හරි පිළිවෙලට තියනවාද කියලා ඉස්සෙල්ලා බලන්න ඕනේ. එතකොට ඔයාලට පිළිවෙලට දීලා තියෙන නිසා අන්තශ්චතුර්ථක පරාසය හොයන්න හරිම ලේසි. හරි. අපි ඉස්සෙල්ලාම අන්තශ්චතුර්ථක පරාසය අපිට ඕනි නම් අන්තශ්චතුර්ථක පරාසය ඕනි නම් අපි Q3 ගෙන් Q1 අඩු කරන්න ඕනේ. එතකොට යාව හොයන්නේ කොහොමද? අපි යාව හොයන්නේ මේ දෙපැත්තින් අගයන්ගේ කපාගෙන යන්න මේ. ඔන්න කපනවා. දැන් මේ මැද එක්කෙනෙක් ඉතුරුවා නේද? මෙන්න මේ මැද ඉන්න කෙනාට අපි කියනවා Q2 කියලා. හරිද? එතකොට මෙයාට මුලින් ඉන්න කෙනා Q1, මෙයාට පස්සේ ඉන්න කෙනා Q3. එතකොට මෙයාට මුලින් ඉන්න කෙනා හොයන්නේ කොහොමද? මේගොල්ලොත් ආයෙසරයක් කපාගෙන යනවා. එතකොට අපිට ආවේ 3 කියන කෙනා. මේ ඉන්නේ Q1. ඊට පස්සේ මේ පැත්තත් මේ විදිහට කපාගෙන යනවා. එතකොට ඉතුරුනේ 10 කියන කෙනා. එයා තමයි Q3. අයතර Q3 කියන්නේ 10යි, Q1 කියන්නේ 3යි. ඒ කියන්නේ අන්තශ්චතුර්ථක පරාසය කීයද? 7ක් කියලා එනවා. හරිද? ඊළඟට අපි යන් 16 වෙනි ගානට. ගණකයක පැත්තක දිග ඒකක දෙකක් වේ. එහි මුළු පෘෂ්ඨ වර්ගඵලය වර්ග ඒකක වලින් සොයන්න. හරි.
එතකොට අපිට කියනවනේ ඝනකයක් කියලා. ආ ඝනකයක් නම් ඒකේ පැති ඔක්කොම සමානයි. කියන්නේ පැති ඔක්කොම සමානයි කියලා කියන්නේ දිගයි පළලයි උසයි ඔක්කොම සමානයි. එහෙනම් දිග ඒකක දෙකක් කිව්වා. ඒකේ පළලත් ඒකක දෙකයි උසත් ඒකක දෙකයි. ඒකේ මුළු පෘෂ්ඨ වර්ගඵලය වර්ග ඒකක වලින් අහලා තියෙනවා. එතකොට මුළු පෘෂ්ඨ වර්ගඵලය කිව්වහම දැන් ඒකේ පෘෂ්ඨ කීයක් තියෙනවද? සමචතුරස්‍රාකාර මුහුණත් 6ක් තියෙනවා. එතකොට සමචතුරස්‍රයක වර්ගඵලය හොයන්නේ පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිගනේ. හරි. එතකොට මේ වගේ සමචතුරස්‍රයක දැන් එක පැත්තක් ඒකක දෙකයි නම් අනිත් පැත්තත් ඒකක දෙකයිනේ. එතකොට මෙයාගේ වර්ගඵලය දෙවරක් දෙක 4යි. මේ වගේ මුහුණක් තියෙනවා 6ක්. එහෙනම් අපිට පුළුවන් මුළු පෘෂ්ඨ වර්ගඵලය කීයද? 4 වරක් 6 24යි වර්ග ඒකක කියලා ලියන්න. හරිද? අපිට වෙන ඒකකයක් දීලා නැහැ නේ අපි වර්ග ඒකක කියලා ලියනවා. ඊට පස්සේ පරිමාව අහලා තියෙනවා. පරිමාව හොයන්නේ කොහොමද? පරිමාව හොයන්නේ ඔය දීලා තියෙන පැත්තක දිගේ ඝනය ගන්න කෙලින්ම. පැත්තක දිග දෙකයි නම් ඒකේ ඝනය. ඇයි ඒ? එකම කෙනානේ තුන් පාරක් ගොඩ වෙන්නේ මේක ඝනකයක්නේ. හරිද? එතකොට මෙයා දෙකයි මෙයා දෙකයි දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි. 8යි ඝන ඒකක. හරි. ඔන්න විදිහට තමයි එන්නේ. ඊට පස්සේ යන් අපි 17 වෙනි ගානට. රූපේ දියල් තොරතුරු භාවිතයෙන් x යගේ y ඇසුරෙන් සොයන්න කියලා තියෙන්නේ. හරි ඉතලම රූපය අඳ ගන්නම්කෝ. මෙන්න මේ වගේ රූපයක් තියෙන්නේ. ඒකේ මෙතන 9 සෙන්ටිමීටර කියලා තියෙනවා, මෙතන y සෙන්ටිමීටර කියලා තියෙනවා, මෙතන 7 සෙන්ටිමීටර කියලා තියෙනවා, මෙතන x සෙන්ටිමීටර කියලා තියෙනවා. එතකොට අපි මේ x වලගේ y ඇසුරෙන් ලියන්න ඕනේ. x වලගේ තමයි y ඇසුරෙන් ලියන්න ඕනේ. එතකොට මේ වගේ ගානකදී දැන් ඉතින්ලම් බලන්න ඕනේ මේ ත්‍රිකෝණ දෙක. මේ ත්‍රිකෝණ දෙක සමකෝණී ත්‍රිකෝණද කියලා බලන්න ඕනේ. හරිද? සමකෝණී ත්‍රිකෝණද? ඔව් සමකෝණී ත්‍රිකෝණ තමයි. හේතුව මොකද්ද? මේ බලන්න මෙහෙම හැදෙන ඒකාන්තර කෝණ සමානයි. හරිද? ඊට පස්සේ මේ විදිහට හැදෙන ඒකාන්තර කෝණත් සමානයි. ඊට පස්සේ මේ දෙන්න ප්‍රතිමුඛ කෝණ නිසා මේ දෙන්න සමානයි. එහෙනම් මේ මොනවද තියෙන්නේ? සමකෝණී ත්‍රිකෝණ. එහෙනම් මේගොල්ලන්ගේ පාද අතර අනුපාතය සමානයි. හරිද? එහෙනම් මේ පාද ඔක්කොම අනුපාතය සමාන වෙනවානේ, සමානුපාතික වෙනවානේ. එහෙනම් ඔක්කොම පාදවලට අපි ලියාගෙන යන ප්‍රකාශනේ. හරිද? සම්බන්ධතාවය ලියාගෙන යන්න. එතකොට මුලින්ම අපි බලනවා මෙන්න මේ සමාන වෙන කෝණ වලට ඉස්සරහින් ඉන්න කට්ටිය. එතකොට මම ඒගොල්ලන්ට මේ පොඩියට දාගන්නම් මේ දෙන්න සමානයි. තිත දාගන්නම්කෝ. ඊට පස්සේ මේ දෙන්නට හරියක් දාගන්නම්, මේ දෙන්නට වැරද්දක් දාගන්නම්. හරිද? එතකොට මේ හරියට ඉස්සරහින් ඉන්න මම ඉතල මේ මෙයාගෙන් පටන් ගන්නවා. හරියට ඉස්සරහින් ඉන්නේ කවුද? x කියන කෙනා බෙදනවා මෙයාගේ හරියට ඉස්සරහින් ඉන්නේ 7. එයා සමාන වෙනවා තිතට ඉස්සරහින් ඉන්න කෙනා ගන්නවා y. එයාව බෙදනවා තිතට ඉස්සරහින් ඉන්න 9. සමානයි. ඊට පස්සේ කතරට ඉස්සරහින් ඉන්න කෙනා අපි දන්නේ නැහැ. දන්නේ නැති අයගෙන් ලියන්න බෑ. එහෙනම් එහෙමම ඉන්න. හරිද? දන්නේ නැත්නම් ලියන්න බෑනේ. එහෙනම් දැන් අපි මොකද්ද කරන්න ඕනේ? x යගේ y ඇසුරෙන් ලියන්න නම් අපි x තනි කරගන්න එපා. එහෙනම් මේ 7 මෙහෙට අරන් යන්න. එතකොට මොකද්ද වෙන්නේ? x සමානයි 7යි y බෙදීම 9ක් කියලා උත්තරේ එනවා. x වලගේ අපි ඔන්න y ඇසුරෙන් කිව්වා. හරිම ලේසි. එතකොට මේක සමකෝණීයද කියලා බලන්න ඕනේ නැහැ. මොකද කෙටි ප්‍රශ්නයක් නේ ඉතින් සමකෝණීය කියලා ඔප්පු කරන්න කියන්නේ අනිවාර්යෙන් මේක සමකෝණීය වෙනවා. වෙන නිසා තමයි දෙන්නේ. හරිද? ඒක නිසා ටක් ගාලා මේ ගාන හදලා දාන්න. මේ වගේ ගාන රචනා ප්‍රශ්න කොටසකට වගේ ආවුන නිසා තමයි සමකෝණීය වෙන විදිහ කරලා පෙන්නුවේ. හරිද? එහෙම නැත්නම් ඒක අත්‍යවශ්‍ය නැහැ. මොකද කෙටි ප්‍රශ්නයක්නේ. අපි යන් ඊට පස්සේ 18 වෙනි ප්‍රශ්නෙට. දහට වෙනි එකේ තියෙනවා y සමානයි x ඍණ දෙක සමීකරණයෙන් දෙනු ලබන සරල රේඛාව දී ඇති ඛණ්ඩාංග තලයේ ඇඳ දක්වන්න. හරිම සරල දෙයක් තියෙන්නේ. දැන් මෙහි විදිහට තියෙනවානේ ඕගොල්ලන් ඛණ්ඩාංග තලය x ඉන්නවා y ඉන්නවා මෙතන බිඳුව ඍණ 1 ඍණ 2 ඍණ 3 1 2 3 4 ඊට පස්සේ 1 2 මෙතන ඉන්නවා ඍණ 1 ඍණ 2 ඍණ 3.
එතකොට ඔයාලට ඉස්සෙල්ලා බලන්න පුළුවන් y සමානයි x අඩු කිරීම 2 කිව්වහම ඉස්සෙල්ලම බලන්න පුළුවන් ඕගොල්ලන්ගේ මේ කවුද මෙන්න මේ සරල රේඛාව y අක්ෂය කපන්නේ කොතනින්ද කියලා බලන්න පුළුවන්. ඒතර y අක්ෂය මෙන්න මේ ඍණ දෙකෙන් කපන්නේ. මෙන්න මෙතනින් කපාගෙන යනවා. හරිද? ආයේ කපාගෙන යද්දී මෙහෙට කපාගෙන යනවා මෙහෙට කපාගෙන යනවාද කියලා අපි කොහොමද අඳුරගන්නේ? අපි කොහොමද ඒක අඳුරගන්නේ? මෙන්න මෙයාගේ. හරිද? ඉතින්ලම දැන් මෙයා කවුද මේ අන්තක්කණ්ඩය. අන්තක්කණ්ඩයේ C. ඊට පස්සේ අපි බලන්න ඕනේ x වල මොනාගෙන්ද කපාගෙන යන්නේ කියලා. x වල මොනාගෙන්ද කපාගෙන දැන් අපි දන්නේ නැහැ කැපීගෙන යන්නේ කොතනින්ද කියලා. එහෙනම් x අක්ෂය කැපෙනවා නම් y වලගේ කීයක් වෙන්න ඕනේද? බිඳුවක් වෙන්න ඕනේ. එහෙනම් අපි බලන්න ඕනේ y කියන කෙනා බිඳුවක් වුණොත් x වලගේ කීයද කියලා. මෙයා මෙහෙට අරන් එන්න. එතකොට x සමානයි කීයද? 2ක් කියලා එනවා. එහෙනම් මෙතනින් පටන් අරගෙන මෙන්න මෙතනින් යන්න ඕනේ. ඔයගොල්ලෝ මෙහෙම අඩුවල තියලා ගානට අඳින්න. මෙන්න මෙයා තමයි සරල රේඛාව වෙන්නේ. එතකොට ඔයාලට බලා ගන්න ඕනේ කණ්ඩාංග දෙකයි. ඇයි මෙතනින් කපාගෙන යන්න කොතනින්ද කියලා බලන්න ඕනේ. මෙතන කපනාගේ කොහොමද පේන්නම තියෙනවානේ. ඊට පස්සේ කෙලින්ම යා කරන්න. එච්චරයි. හරි. එතකොට දී ඇති කණ්ඩාංග තලයේ ඇඳ දක්වන්න කියලා විතරයි තියෙන්නේ. එතකොට මෙච්චරක් මෙහෙම ඇඳලා පෙන්නුවන් ඇති. මේ ගාන හදන කොටසේම අත්‍යවශ්‍ය නැහැ. හරිද? ඊට පස්සේ 19 වෙනි එක රූපයේ දියේ තොරතුරු භාවිතයෙන් PQRS සමචතුරස්‍රයේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර වලින් සොයන්න. හරි. අපි එතකොට මේ සමචතුරස්‍රයේ එක පැත්තකවත් දිග දන්නේ නැහැ තාම. ඒ දිග හොයන්න ඕනේ මෙන්න මේ දීලා තියෙන ඍජු කෝණීය ත්‍රිකෝණය ඇසුරෙන්. කොහොමද ඒක කරන්නේ? ඍජු කෝණීය ත්‍රිකෝණයක් දැක්ක ගමන් පාද දෙකකුත් දන්නවා. එක පාදයක් දන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවකට දාන්න ඕනේ කෙලින්ම මොකද්ද? පයිතගොරස් සම්බන්ධතාවය. හිතන්න එපා පයිතගොරස් සම්බන්ධතාවය දාන්න. එතකොට පයිතගොරස් සම්බන්ධතාවය ලියන්නේ කොහොමද? කර්ණයේ වර්ගය මූල 10 වර්ගය සමානයි ඉතුරු පාදයන් දෙකේ වර්ගයන්ගේ එකතුව. හරිද? මූල 10 වර්ගය කිව්වම වර්ගයට වර්ගමූලය කැපෙනවානේ. 10 සමානයි දෙකේ වර්ගය 4යි RQ වර්ගය එකතු කිරීම. එතකොට මෙයා මෙහෙට ආවහම 10න් 4ක් ගියාම 6යි RQ වර්ගය. RQ තනි කරගන්න නම් වර්ගයට වර්ගමූලය කපනවා මේ පැත්තට වර්ගයක් දානවා. එතකොට RQ සමානයි මූල 6 කියලා එන්නේ. හරි. දැන් මේ මෙයා අරගෙන හරියන්නේ අපිට ඕනේ කවුද? අපිට ඕනේ මෙයාගේ වර්ගඵලය. එහෙනම් RQ කියන්නේ මූල 6යි නම් මූල 6 ගුණ කිරීම මූල 6 තමයි මෙයාගේ වර්ගඵලය. ඒ සමචතුරස්‍රයන්නේ. ඒතකොට පැත්තක දිගින් ගුණ කරන්න දෙන්නේ. එහෙනම් අපි PQRS වප වර්ග සෙන්ටිමීටර වලින් ලියන්න ඕනේ මූල 6 ගුණ කිරීම මූල 6. එතකොට මූල 6යි මූල 6යි ගුණ කරාම නිකම්ම 6යි. වර්ග සෙන්ටිමීටර. ඊට පස්සේ යන් අපි 20 වෙනි ගානට හරි. ඒක දීලා තියෙනවා ඍණ 1 6 ඍණ 9 එකතු කිරීම n වාරයක් 2.0.0යි සමානයි 3යි 3යි 2යි ඍණ 3යි. මේකේ n වලගේ තමයි අහන්නේ. මේකෙත් ලොකු දෙයක් නැහැ. මොකද කරන්න තියෙන්නේ? මෙන්න මේ n ගෙන් මේ ඇතුළේ ඉන්න සෙට් එක ගුණ කරලා මෙයාට එකතු කරා නම් මෙතන ගේනවා. මේ මෙතන එන්නේ කවුද? මේ ඉන්නේ කවුද? අපි සුළු කරගමුකෝ මේ පැත්තට චුට්ටක්. 3 වරක් 3 9යි. 3 වරක් 2 6යි. 3 වරක් ඍණ 3 ඍණ 9යි. එහෙනම් දැන් බලාගෙන යන්න තියෙන්නේ ඍණ 1ට කීයක්ද? n වරක් 2 2යි n එකතු කරොත් උත්තරේ විදියට එන්න ඕනේ අපිට 9. එහෙනම් මේ ඍණ එක මෙහෙට යවනවා 2යි n සමානයි 9 එකතු කිරීම එක කියලා කියන්නේ 10යි. එහෙනම් n තනි කරගන්න දෙපැත්තම දෙකෙන් බෙදන්න. එතකොට කීයද එන්නේ? n සමානයි 5ක් කියලා එනවා. හරි. ඊට පස්සේ යන් අපි 21 වෙනි ගානට හරි 21 වෙනි ගාන 21 වෙනි ගානේ A හා B අනු PA සමානයි PB සමානයි 4න් එකක් කරන සොයාගත්ත සිද්ධි දෙකකි. පහක් දක්වන සම්භාවිතය සොයන්න කියලා තියෙනවා. එතකොට අපිට මුලින්ම දීලා තියෙන්නේ PA ඡේදනයේ B.
මෙයාගේ අගේ කොහොමද හොයන්නේ? මෙයාගේ අගේ හොයන්නේ PA කියන කෙනා PB ගෙන් ගුණ කරලා. හරිම සරලයි. හරිද? ස්වායත්ත සිද්ධිද ගන්න කෙලින්ම ගුණ කරන්න. ගුණ කරාට පස්සේ අපිට මොකක්ද දෙන්නේ? අපිට මෙයා ගුණ කරාට පස්සේ එනවා 4න් 1 ගුණ කිරීම 4න් 1 කියලා කියන්නේ 16න් 1යි කියලා. ඊට පස්සේ දෙවෙනි එකේ තියෙන්නේ PA මේලේ B කියලා. PA මේලේ B හොයන්නේ කොහොමද? PA කියන අගයයි PB කියන අගයයි අඩු කරන්න ඕනේ PA ඡේදනයේ B කියන අගය. එතකොට 4න් 1 එකතු කිරීම 4න් 1 අඩු කිරීම 16න් 1. එතකොට කීය දෙන්නේ? මෙතන දැන් මේ තුන් දෙනාම 16ක් වෙන්න එපා. එහෙනම් මේ දෙන්නම 4න් ගුණ කරන්න ඕනේ. උඩ යටයි 4න් ගුණ කරන්න. එතකොට 1 කොරක් 4 4යි 1 කොරක් 4 4යි අඩු කිරීම මෙතන 1යි. 4යි 4යි 8යිනේ. 8න් එකක් ගියාම 7ක් කියලා එනවා. ඒ කියන්නේ උත්තරේ කීයද? 16න් 7යි. එතකොට මෙන්න මේ සම්බන්ධතාව වලට මතක තියෙන්න ඕනේ. මතක තියාගත්තොත් ඉතින් මේක ලියලා හදන්න පුළුවන් වෙන්නේ. හරිද? ඊට පස්සේ අපි යමු 22 වෙනි ගානට. විසි දෙවෙනි ගානේ තියෙන්නේ රථයකට පැයට කිලෝමීටර් 40ක වේගයෙන් නගර දෙකක් අතර ඇති දුර ප්‍රමාණය ගමන් කිරීමට පැය 6ක් ගත වේ. එම දුරින් එක් අර්ධයක් පැයට කිලෝමීටර් 30ක වේගයෙන් ගමන් කොට ඉතිරි අර්ධය පැයට කිලෝමීටර් 20ක වේගයෙන් ගමන් කළහොත් එවිට නගර දෙක අතර ඇති දුර ප්‍රමාණය ගමන් කිරීමට රථයට ගත වෙන මුළු පැය ගණන සොයන්න. හරි. මුලින්ම අපි බලන්න ඕනේ කොච්චර දුරක් තියෙනවද කියලා. හරිද? අපි දන්නවා පැයට කිලෝමීටර් 40කින් ගියොත් පැය 6ක් යනවා කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලා දුර හොයාගමුකෝ. එතකොට අපි දුර ගන්නේ වේගය ගුණ කිරීම කාලයෙන්. එතකොට වේගය පැයට කිලෝමීටර් 40යි කාලය යනවා පැය 6ක්. ස්ටේජ් ඍණ එක කැපෙනවා 4 වරක් 60 කියන්නේ 240යි. එතකොට කිලෝමීටර් 240ක් තියෙනවා. එතකොට ඒකෙන් අර්ධයක් කියලා කියන්නේ කොච්චරද? 240න් භාගයක් කියන්නේ 120ක්. එතකොට ඒකෙන් 120ක් අපි යනවා මුලින්ම කොච්චර වේගයකින්ද? පැයට කිලෝමීටර් 30ක වේගයෙන්. එතකොට මං දැන් මෙහෙම දැන් අපි ගමුකෝ මේ නගර දෙක අතර දුර A B. මෙතන තමයි හරි මැද. එතකොට මෙතන 120යි මෙතන 120යි. හරිද? එතකොට දැන් මෙතන කියන්නේ කවුද? රථයක්නේ. එතකොට මෙහෙ වාහනයක් තියෙනවා. මේ වාහනේ ඔන්න පැයට කිලෝමීටර් 30ක වේගයෙන් යනවා. හරිද? ඊට පස්සේ මෙතෙන්ට නිකන් 30ක වේගෙන් ගිහිල්ලා එතන ඉඳන් යන්නේ කොච්චර වේගෙන්ද? පැයට කිලෝමීටර් 20ක වේගෙන් යන්නේ. එතකොට මෙතන ඉඳන් 30ක් දැන් මෙතෙන්ට යනවනේ. එතකොට ඒකට ගත වෙන කාලය මං T1 කියලා ගන්නවා. මෙතන ඉඳන් මෙතෙන්ට ගත වෙන කාලය T2 කියලා ගන්නවා. එතකොට මේ මුළු කාලය මං කැපිටල් T කියලා ගන්නම්. එතකොට මං ඔය කැපිටල් T හොයන්න නම් T1 T2 වෙන වෙනම හොයාගෙන ඉන්න ඕනේ. එහෙනම් මං මුලින්ම බලනවා කාලය අපි හොයන්න නම් මොකද්ද කරන්න ඕනේ? දුර බෙදන්න ඕනි වේගයෙන්. එහෙනම් T1 හොයන්න මොකද්ද කරන්න ඕනේ? දුර ප්‍රමාණය කිලෝමීටර් 120යි. ඒක බෙදන්න ඕනේ වේගය 30න්. එතකොට අපිට එනවා 40යි 40 නෙමෙයි 4යි h කියලා. ඒ කියන්නේ පැය 4යි. ඊට පස්සේ T2 හොයද්දී මොකද්ද කරන්නේ? දුර තියෙනවා කිලෝමීටර් 120ක්. වේගය කොච්චරක් වේගෙන්ද? පැයට කිලෝමීටර් 20ක්. 120 20ෙන් බෙදුවාම 6යි. ඒ කියන්නේ පැය 6යි. එතකොට T1 කියන්නේ 4යි T2 කියන්නේ 6යි නම් මුළු කාලය කොහොමද යන්නේ? T1 එකතු කිරීම T2. ඒ කියන්නේ 4 එකතු කිරීම 6 කියලා කියන්නේ 10යි. ඒ කියන්නේ පැය 10ක් යනවා මේ විදිහට ගමන් කරොත්. හරිද? එක දිගට පැයට කිලෝමීටර් 40ක වේගෙන් ගියොත් පැය 6යි යන්නේ. හැබැයි එක අර්ධයක් පැයට කිලෝමීටර් 30ක වේගෙන් ගියොත් පැය 4යි. ඉතුරු අර්ධය පැයට කිලෝමීටර් 20ක වේගෙන් ගියොත් පැය 6යි. එහෙම ගියොත් පැය 10ක වෙලාවක් යනවා. හරිද? ඒතර ඕගොල්ලෝගේ අමතර පැය ගාන ඇහුවනම් ඕගොල්ලෝ 10න් 6ක් අඩු කරලා 4යි කියලා ලියන්න ඕනේ. මෙතන ඕගොල්ලන් කෙලින්ම අහන්නේ මුළු පැය ගානනේ. එතකොට පැය 10යි කියලා උත්තරේ තියන්න. හරි. ඊට පස්සේ අපි 23 වෙනි ගානට හරි. සවිධි පංචාශ්‍රයයක් තුල පිහිටි සමචතුරස්‍රයක් රූපයේ දැක්වේ. XC අගය සොයන්න කියලා තියෙන්නේ. මෙන්න මේ වගේ සවිධි පංචාශ්‍රයක් තියෙනවා. සවිධි පංචාශ්‍රය කියලා කියන්නේ පාද පහම සමානයි. එතකොට එයාගේ මෙන්න මෙතන සමචතුරස්‍රයක් තියෙනවානේ.
මෙන්න මේ සමචතුරස්‍රයක් තියෙනවා. ඒ කියන්නේ යාගේ පාද හතරක් සමානයි. එතකොට මේ තියෙන පාද ඔක්කොම මේ විදිහට සමාන වෙනවා. මෙන්න මෙතන ඉන්න x ලාගේ තමයි ඔයාලගෙන් අහන්නේ. හරිම ලේසි ගානක් කොහොමද හදන්නේ? ඔයාලට දැක්ක ගමන් පේනවා එතකොට මොකද්ද මේ? මෙතන ඉන්න කෙනයි මෙතන ඉන්න කෙනයි සමානයි නම් මෙතනත් x නම් මෙන්න මෙතනත් xම තමයි. ත්‍රිකෝණයක සමාන පාද දෙකට සම්මුඛ කෝණ දෙක සමාන වෙනවා. ඊළඟට අපිට ගන්න පුළුවන් කෙනා කවුද? මෙතන කෙලින්ම අංශක 90ක් කියලා දන්නවනේ. පංචාශ්‍රයක කෝණයක් කීයද? කොහොමද කෝණේ හොයන්නේ? අභ්‍යන්තර කෝණයන්නේ හොයන්න දන්නේ. එතකොට අභ්‍යන්තර තියෙන සියලුම කෝණවල එකතුව අපිට ගන්න පුළුවන් පාද ගණනෙන් දෙකක් අඩු කළා 180ෙන් ගුණ කරා නම් එතකොට ඔක්කොම කෝණවල එකතුව එන්නේ. ඊට පස්සේ දැන් මෙයාගින්නේ 5යිනේ. ඊට පස්සේ මෙයාව 5න් බෙදුවා නම් අපිට එනවා පංචාශ්‍රයක අභ්‍යන්තර එක කෝණයකගේ කීයද කියලා. එතකොට පාද ගණන 5යිනේ. 5න් දෙකක් ගියා. එයාව 180ෙන් ගුණ කරා මුළු කෝණ ඔක්කොගෙම එකතුව හොයාගත්තා. එයාව 5න් බෙදුවාම එක කෝණයක් කීයද කියලා එනවා. හරිද? 5න් දෙකක් අඩු කරාම 3යිනේ. 3 වරක් 180 540යි. 540 බෙදන්න ඕනේ 5න්. එතකොට එනවා අංශක 108ක් කියලා. එතකොට 108න් මෙතන දැන් 90ක් ගිහිල්ලානේ තියෙන්නේ. එතකොට මේ කොටස කීයද? මේ කොටස කොහොමද හොයන්නේ? අංශක 108න් 90ක් අයින් කරන්න. ඒ කියන්නේ අංශක කීයද? 18යි. එතකොට x කියන කෙනයි x කියන කෙනයි 18යි එකතු කරාම කීයක් එන්න ඕනේද? 180ක් එන්න ඕනේ. මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනනේ. එහෙනම් xx කියන්නේ 2x 18 මං එහා පැත්තට යවනවා. එතකොට 180ෙන් 18ක් අඩු වෙනවා. 180ෙන් 18ක් ගියාම 162ක් කියලා එන්නේ. දැන් දෙපැත්තම දෙකෙන් බෙදන්න. එතකොට x සමානයි කීයක් එනවද? 81ක් කියලා එනවා. x සමානයි අංශක 81යි. හරි. ඊට පස්සේ යන් අපි 24 වෙනි ගානට 24 වෙනි ගානේ තියෙන්නේ මෙන්න මේ වගේ රූපයක් දීලා තියෙනවා. මෙතන අංශක 40ක් කියලා දෙනවා. මෙතන r කියලා දෙනවා. මෙතන p කියලා දෙනවා. මෙතන o කියලා දෙනවා. මෙතන x කියලා තියෙනවා. මෙතන s කියලා දෙනවා. හරිද? මෙතන කියනවා o කියන්නේ කේන්ද්‍රයලු pr හා qs ස්පර්ශක කියලා තියෙනවා. හරි. ඊට පස්සේ pq විස්කම්භයක් කියනවා. x යගේ හොයන්න කියලා කියන්නේ. මෙතන කෝණේ හොයන්න ඕනේ. මෙතන කෝණේ හොයන්න නම් ඔයාලා මේ වෙනකොට දන්න කට්ටිය ඉස්සෙල්ලා ලකුණු කරගෙන යන්න. මේ වෙනකොට දන්න ඔයාලා මෙතන අංශක 90යි මෙතන අංශක 90යි කියලා. ඒක දන්නවනේ. ඊට පස්සේ ඒගොල්ලෝ ඇසුරෙන් ඔයාට පුළුවන් මෙයාව හොයන්න. කොහොමද? 40යි 90යි මෙතන කෝණය තුනම අංශක 180ක් වෙන්න ඕනි. එතකොට මෙතන 40යි මෙතන 90යි කියන්නේ එතනම 130ක් ගිහිල්ලානේ. එතකොට මෙයා කීයද? 50යි. මෙයා 50යි නම් මෙයාත් 50ක් වෙනවනේ. මෙයා 50යි මෙයා 50යි නම් කීය දෙන්න ඕනේ? දැන් මෙතන කෝණය අපි දන්නවද? මෙතන කෝණය අපිට හොයාගන්න පුළුවන් මේ විදිහට. දැන් බලන්නකෝ මෙතන x ඉන්නවා. මෙතන ඉන්න කෙනා මෙන්න මේ ඉන්න කෝණයයි මේ ඉන්න කෝණයයි දෙන්නම සමානයිනේ. හේතුව මොකද්ද? මෙතන අංශක 50යි නම් මේ ඉන්නේ අරය මේ ඉන්නේ අරය. එහෙනම් මේ දෙන්නගේ අගයන් දෙක සමානයි. එහෙනම් අංශක 180ක් එන්නේ බෑ තුන් දෙනාගම එකතුව. එතකොට 180ෙන් 50ක් ගියාම 130යි. මෙතන 65යි මෙතන 65යි කියලා එන්නේ. එහෙනම් මෙතන සම්පූර්ණ කෝණය 90යි නම් x ලාගේ ගන්න කොහොමද? 90ෙන් 65ක් අයින් කරලා එතකොට එනවා අපිට කීයක් කියලාද? අපිට එනවා 25ක් කියලා. x සමාන අංශක 25යි. ඊට පස්සේ යන් අපි 25 වෙනි ගානට ඒක න හරි වැරදි දාන්න කියන තියෙන්නේ මොකක්ද ඒ කියන්නේ? ඒක මුලින්ම කියනවා 10.05 වර්ගය 100ට වඩා විශාලයි කියලා. ඉතින් හරිනේ 10 වර්ගය 100යිනේ. ඒ කියන්නේ 10.05 ගුවන් 10ට වැඩි අගයක් වර්ග කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක හරි. ඊට පස්සේ 10 වර්ගයට එකක් එකතු කරාට පස්සේ එයාගේ වර්ගමූලය
10ට වඩා අඩුයිලු. ඒක වැරදි. ඇයි ඒ? 10 වර්ගයේ වර්ගමූලය කියන්නේ 10යිනේ. අයාට තව එකක් එකතු කරා කියන අනිවාර්යෙන් 10ට වැඩි වෙන්න එපා නේද? එතකොට ඊළඟ එකේ කියනවා ලඝු දෙකේ පාදයට 16 සමානයි 4යි කියලා. ඒතකොට ඒකත් හරි. ලඝු දෙකේ පාදයට 16 කියන්නේ 4 තමයි. දෙකේ 4 වෙනි බලය 16යිනේ. හරි. එතකොට හරි වැරදි හරි කියලා තමයි උත්තර ටික එන්න ඕනේ. ඊට පස්සේ කියනවා 26 වෙනි ගණනේ මොකද්ද? එකිනෙකට යාව පිහිටි කේන්ද්‍රික ඛණ්ඩයක් හා ත්‍රිකෝණයක් රූපයේ දැක්වේ. එතකොට මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් තියෙනවා. ඊට පස්සේ කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. මෙතන අංශක 40යි. මෙතන 2යි 5 කියලා දීලා තියෙන්නේ. හරිද? එතකොට දැන් මේකේ මොකද්ද කියන්නේ? ත්‍රිකෝණයේ වර්ගඵලය කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයට සමාන නම් මේ දෙන්නගේ වර්ගඵලයන් දෙක සමානයි. දී ඇති තොරතුරු භාවිතයෙන් කේන්ද්‍රික ඛණ්ඩයේ අරය සෙන්ටිමීටර වලින් සොයන්න. හරි. කේන්ද්‍රික ඛණ්ඩයේ අරය දැන් සෙන්ටිමීටර වලින් හොයන්න බෑ. එතකොට දැන් අපි දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය ලියන විදිහයි ත්‍රිකෝණයේ වර්ගඵලය ලියන විදිහයි දන්නවා. එහෙම දන්නවා නම් අපිට පුළුවන් දැන් කෙලින්ම පාවිච්චි කරන්න මොකද්ද? මම ලියනවා ගන්නවා. දැන් මෙතන අගයන් ටික කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය ලියන අපි මොනවද දැනගෙන ඉන්න ඕනේ? අපි දැනන් ඉන්න ඕනේ කෝණේ කීයද කියලා. ඒ වගේම අරය කීයද කියලා දැනන් ඉන්න ඕනේ. දැන් එතකොට අපි කෝණේ අරය දෙන්න දන්නේ නැහැනේ. එතකොට මොකද්ද කරන්නේ? අපි අරයට r කියලාම තියෙන්න දෙමු. එතකොට මේ ඉන්නේ r, මේ ඉන්නේ r. එතකොට මම ලියනවා ත්‍රිකෝණයේ වර්ගඵලය ලියන්නේ භාගයේ ගුණ කිරීම ආධාරක පාදයේ 2.5 ගුණ කිරීම ලම්බූස r. එයා සමාන වෙනවා කේන්ද්‍රික ඛණ්ඩය 360න් 40 ගුණ කිරීම වර්ගඵලය හොයන්නේ 5r වර්ගයෙන්. ඔන්න ඔහොම ලියනවා. එතකොට දැන් අපි මෙතන අරයින කොහොමත් හොයන්න ඕනේ. දැන් මොකක්ද වෙන්නේ? මේ 5ට මේ 5 කැපෙනවා දෙපැත්ත සමානව ඉන්නවනේ. 2යි 2යි කැපෙනවා r එක්කෙනාට මේ දෙන්නගෙන් එක්කෙනෙක් ඉතුරු වෙනවා. එතකොට මේ පැත්තේ කවුරුත් නැහැ කියන්නේ 1යි. හරිද? එතකොට මේ සෙට් එක අරන් එන්න මෙහෙට. එතකොට 360 බෙදීම 40 සමානයි r කියලා එන්නේ. එතකොට 360 40න් බෙදුවාම අපිට එන උත්තරේ 9ක් කියලා. r සමානයි 9යි සෙන්ටිමීටර කියලා උත්තරේ එන්නේ. හරිද? අපිට ඒකගේ සෙන්ටිමීටර කියලා තියෙනවානේ. එතකොට අපි සෙන්ටිමීටර කියලා දාන්න ඕනේ. ඊට පස්සේ අපි යමු 27 වෙනි ගානට. ඒක දෙනවා රූපයේ දක්වන ABC ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති පරිදි CA සමානයි CD වෙන පරිදි පිහිටි ABD සුළුකෝණීය ත්‍රිකෝණයක D ශීර්ෂය සොයා ගැනීමට අවශ්‍ය නිර්මාණ රේඛාවල දල සටහනක් පැහැදිලිව ඇඳ දක්වන්න. හරි. දැන් මේකේ ඔයාලට මේ විදිහට රූපයක් දීලා තියෙනවානේ. ඒකේ ABC මේ විදිහේ රූපයක් තියෙනවා. ඒකේ වර්ගඵලයට සමාන ABC ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් තියෙන පරිදි CA කියන කෙනයි CD කියන කෙනා. ඒ කියන්නේ C වලින් පටන් ගන්න D කියන කෙනෙක් කොහේ හරි ඉන්නවා. අපි දන්නේ නැහැ තාම කොහෙද ඉන්නේ කියලා. CA සමානයි CD වෙන පරිදිත් පිහිටි ABD කියන සුළුකෝණී ත්‍රිකෝණයක එහෙනම් AB ගෙන් පටන් අරගෙන තමයි D කියන කෙනා කොතන හරි ඉන්නේ. හරිද? එයා සුළුකෝණී ත්‍රිකෝණයක් කියලා කියනවා. දැන් මෙතන ඉන්නේ මහා කෝණ ත්‍රිකෝණයක්නේ. එතකොට අවශ්‍ය නිර්මාණ රේඛාව දල සටහනක් පැහැදිලිව ඇඳ දක්වන්න. හරි. ත්‍රිකෝණ දෙක වර්ගඵලයෙන් සමාන වෙන්නත් ඕනි. CA කියන කෙනයි CD කියන කෙනයි සමාන වෙන්නත් ඕනි. ඒ විදිහට තමයි මොකද්ද? D කියන ශීර්ෂයේ ඉන්නේ. එතකොට ඔයාලා ඉගෙනගෙන තියෙනවා එකම ආධාරක. දැන් ABD කිව්වහම AB කියන කෙනාගෙන් මෙන්න ඔය පටන් අරන් තියෙන්නේ. එහෙනම් එකම ආධාරකයයි එකම සමාන්තර රේඛා යුගලය අතර පිට ත්‍රිකෝණ වල වර්ගඵලයන් සමාන කියලා දන්නවා. දැන් මෙතන සමාන්තර රේඛා යුගලයක් නැහැනේ. අපි එහෙනම් AB කියන කෙනාට සමාන්තරව C හරහා රේඛාවක් අඳිමු. එතකොට සමාන්තර රේඛාවකුත් ඉන්නවා AB කියන කවුද? ආධාරකෙත් ඉන්නවා. අපි එන සමාන්තර රේඛාවක් අඳිමු. කොහොමද අඳින්නේ? අපි ඉස්සෙල්ලා මෙතන කෝණෙ ගෙනහිල්ලා මෙතනින් පිටපත් කරනවා. එතකොට මම මෙතන B ගේ කෝණය ගන්න නම් මෙතනින් කව කට්ට තුඩ දාලා මෙන්න මේ විදිහට චාපයක් අඳින්න ඕනේ. ඊට පස්සේ C උඩින් තියලා මෙහෙම චාපයක් අඳින්න ඕනේ. ඊට පස්සේ මේ චාපේ ප්‍රමාණ ගන්න. මෙතනින් කව කට්ට තුඩ තියන්න, මෙතනින් පැන්සල් තුඩ තියන්න. ඊට පස්සේ මෙතනින් කව කට්ට තුඩ තියලා මෙහෙම චාපයක් අඳිනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙයා යා කළා මෙන්න මේ විදිහට සමාන්තර රේඛා නිර්මාණය කරන්න. දැන් අපිට කියනවානේ මොකද්ද? CA කියන කෙනයි CD කියන කෙනයි සමානයි කියලා. එහෙනම් මොකද්ද වෙන්නේ? මෙතන ඔය සුළු කෝණී කියන එක තද කළු පාටින් දාලා තියෙන හේතුව තමයි දැන් ඕගොල්ලන්ට හිතන්න පුළුවන් D කියන කෙනා මෙහි ඉන්නවා කියලා.
එහෙම ඉන්න පුළුවන් නේද? දැන් මෙතන C වල ඉඳන් D කියන කෙනා මේ හරිය මාක් කරොත් එහෙම එතන යා කරත් CD කියන කෙනා සමානයි ත්‍රිකෝණෙත් හැදෙනවා වර්ගඵලය සමානයි. හැබැයි සුළු කෝණී වෙන්න නම් මෙහෙට ගිහිල්ලා හරියන්නේ නැහැ. එහෙම වුණොත් එම් මහා කෝණයක් හැදෙන්නේ. සුළු කෝණී වෙන්න නම් මෙහෙට යන්න ඕනේ. එහෙනම් C වලින් කව කට්ට දුර තියලා A වලින් පැන්සල් දුර තියලා මේ දුර ප්‍රමාණය ගන්න. ඊට පස්සේ එහෙමම පැන්සල් දුරින් මෙහෙම ඡාපයක් අඳින්න. එතකොට මේ තියෙන දුරයි සමානයි. ඊට පස්සේ මෙතන ඉඳන් මෙතෙන්ට යා කරන්න, මෙතන ඉඳන් මෙතෙන්ට යා කරන්න. මේ ඉන්නේ D කියන කෙනා. එතකොට මේ ADB කියන ත්‍රිකෝණය හරිද? එතකොට මෙහෙන් ලකුණු කරන්න නැති හේතුව තමයි මොකද්ද? සුළු කෝණී ත්‍රිකෝණයක් කියලා පැහැදිලිව කියලා තියෙන නිසා. හරි. ඊට පස්සේ දැන් අපි 28 වෙනි ගානට x අඩු කිරීම y සමානයි 1ද ඊට පස්සේ x වර්ගයයි y අඩු කිරීම xy වර්ගය සමානයි 2ද වෙන විට මොකද්ද x වර්ගය එකතු කිරීම y වර්ගයේ අගය සොයන්න කියලා තියෙන්නේ. හරි. එතකොට x වර්ගය එකතු කිරීම y වර්ගය දැන් අපි ඒකේ අගයනේ හොයන්න ඕනේ. එතකොට ඒකේ අගය හොයද්දී දැන් අපි බලනවා මේ දෙන්න. මේ දෙන්නගෙන් ගත්තට පස්සේ මේ දෙන්නගෙම පොදු කට්ටියක් ඉන්නවනේ. මම මේ පොදු කට්ටිය ගන්නවා එළියට. මෙතන ඉන්නවා x මෙතන ඉන්නවා y මෙතන ඉන්නවා x මෙතන ඉන්නවා y xy ගන්නවා එළියට. එතකොට කවුද ඇතුළේ ඉතුරු වෙන්නේ? මෙතන x වර්ගයෙන් එක්කෙනෙක් ගත්තා. එතකොට එක්කෙනෙක් ඇතුළේ ඉතුරු වෙනවා y ව ගත්ත නිසා එච්චරයි. අඩු කිරීම ඉන්නවා. මෙතන ඉන්නවා කවුද? xy ඉන්නවානේ. ඒ xy එළියට ගත්තාම තව y කෙනෙක් ඉතුරු වෙනවා සමානයි 2යි. x අඩු කිරීම y කියන කෙනා ඔයාලා 1යි කියලා දන්නවනේ. එහෙනම් xy කියන්නේ කීයද? 2යි කියලා ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි මොකද්ද කරන්න ඕනේ? x වර්ගය එකතු කිරීම y වර්ගය අගය සොයන්න. එයාගේ අගය ඔයාලට ගන්න පුළුවන්. ඔයාලට මතකද දන්නේ මොකද්ද? a එකතු කිරීම b ගේ වර්ගය සමානයි a වර්ගය එකතු කිරීම b වර්ගය අඩු කිරීම 2ab අඩු කිරීමනේ එකතු කිරීම 2ab කියලා කෙනෙක් ඔයාලා ඉගෙනගෙන තියෙනවා. එතකොට මේ අගේ ගද්දී මෙන්න මෙයාව දැන් මෙහෙට අරන් එන්නකො. මෙහෙට අරන් ආවොත් a එකතු කිරීම b ගේ වර්ගය අඩු කිරීම 2ab කියන කෙනා a වර්ගයේ ධන b වර්ගයට සමාන වෙනවා. හැබැයි පොඩි අවුලක් තියෙනවා. මොකද්ද? පොඩි අවුල තමයි මෙන්න මෙතන ඉන්න කෙනා. මෙන්න මේ එකතු කිරීමක් එක්කනේ ඉන්නේ. හැබැයි අපි දන්නේ අඩු කිරීමක් එක්ක. එහෙනම් අපි ගන්න ඕනේ මෙයා නෙවෙයි. කවුද? a අඩු කිරීම b ගේ වර්ගය. එයාගෙත් කවුද ඉන්නේ? a වර්ගය එකතු කිරීම b වර්ගයම තමයි. හැබැයි මෙතන ඉන්නේ අඩු කිරීම 2යි b. එයා විතරයි වෙනස් වෙන්නේ. අන්න එයාගෙන් අපිට ගන්න පුළුවන්. ඇයි අපි x අඩු කිරීම y දන්නවා. එහෙනම් මෙයාව මෙහෙට අරන් ඇවිල්ලා මොකද්ද වෙන්නේ? a වර්ගය එකතු කිරීම b වර්ගය සමානයි a අඩු කිරීම b ගේ වර්ගයෙන් 2ab එකතු කරාම එනාගේ මේ අඩු කිරීම මෙයාගේ එයා ධන 2යිද ab වෙනවනේ. හරි. අපි යාව ලියාගමු. එයාව ලියාගත්තාම මොකක්ද වෙන්නේ? දැන් මෙයාගේ අසුරෙන් ලියා ගන්න ඕනි x වර්ගය එකතු කිරීම y වර්ගය සමානයි x අඩු කිරීම y ගේ වර්ගය අඩු කිරීම නෙමෙයි එකතු කිරීම. අයි මෙයා මෙහෙට ආවනේ 2යි xy කියලා එනවා. දැන් මෙයා 1යි කියලා දන්නවා එකේ වර්ගය එකම තමයි. 2 ගුණ කිරීම xy කියන්නේ කවුද? 2යි. මේ. එතකොට දෙවරක් 2 4යි 4යි 1යි කියන්නේ උත්තරේ 5ක් කියලා එනවා. හරිද? ඊට පස්සේ යන් අපි 29 වෙනි ගානට රූපයේ දිය තොරතුරු භාවිතයෙන් PQR ත්‍රිකෝණයේ වර්ගඵලය XYZ ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් කී ගුණයක්ද නිර්ණය කරන්න. හරි. එතකොට ඔයාලට දීලා තියෙනවා මෙන්න මේ වගේ ත්‍රිකෝණයක්. ඒ ත්‍රිකෝණය මෙන්න මෙතන ඉන්නගෙනයි මෙයයි සමාන්තරයි කියලා තියෙනවා. මෙතන x කියලා තියෙනවා. මෙයා සමාන කෑලි දෙකකට බෙදලා තියෙන්නේ. PQR කියලා තමයි ත්‍රිකෝණයක් තියෙන්නේ. ඊට පස්සේ මෙයාව ආයි මෙතනිනු සමාන කෑලි තුනකට බෙදලා තියෙනවා මේ. මෙයයි සමානයි. මෙයා y මෙයා z. හරිද? ඔන්න ඒ තොරතුරු ටිකනේ තියෙන්නේ. එතකොට මේ PQR කියන ත්‍රිකෝණයේ වර්ගඵලය XYZ කියන ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ කී ගුණයක්ද කියලා අහන්නේ. ඒක හොයන්න හරිම ලේසි. කොහොමද හොයන්නේ? ඒක හොයද්දි ඉස්සෙල්ලම ටිකෙන් ටිකට අපි පියවර වල ටික ලියාගෙන යන්න ඕනි. දැන් මෙතන මේ දීලා තියෙන සම්පූර්ණ ආධාරක ඉන්නවනේ. මේ සම්පූර්ණ ආධාරකය කෑලි තුනකට බෙදලා තියෙන්නේ. හරිද? එතකොට මේ සම්පූර්ණ දැන් මේ බලන්න මේ PQR කියන ත්‍රිකෝණයේ මේ සම්පූර්ණ QR කියන කෙනාගේ හැදිලා තියෙන්නේ.
හැබැයි මෙයාව කෑලි 3කට බෙදලා ඒ තුනෙන් එකකින් තමයි මෙයා හැදිලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මෙයාට මෙයා සමානයි කියලා දාලා තියෙනව නේද? එහෙනම් මේ මොකද්ද මේ ඉන්නේ? මේ ඉන්නේ මධ්‍ය ලක්ෂයක්. හරිද? මධ්‍ය ලක්ෂයක්. එතකොට එයා මධ්‍ය ලක්ෂයක් නම් මෙයා මේ විදිහට සමාන්තරව ගියාට පස්සේ මෙයත් සමාන කෑලි දෙකකට බෙදනවා කියලා ඔයාලා දන්නවනේ. ඊට අමතරව මම මේගොල්ලන්ගේ හිතන්න මම මේගොල්ලන්ගේ ලම්බූස ගන්නවා. හරිද? ලම්බූස මම එළියෙන් ලකුණු කරන්නකො මෙහෙම. මේ ලම්බූසත් මොකද්ද වෙන්නේ? මේ විදිහටම සමාන කෑලි දෙකකට බෙදෙනවා. ඒක ස්ථිරයි. හරිද? එහෙනම් මං ලම්බූස ගත්තත් එයත් සමාන කෑලි දෙකකට බෙදෙනවා නම් මේ ඉන්න උසයි මේ ඉන්න උසයි සමානයි. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන මෙයාගේ ලම්බූසයි මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන මෙයාගේ ලම්බූසයි ඒත් සමානයිනේ. එහෙනම් ඔයාලට මේකේ වර්ගඵල ඇසුරෙන්ම ලියා ගන්න පුළුවන්. කොහොමද ඒක ලියන්නේ? අපිට පුළුවන් මෙහෙම කරන්න. දැන් මෙතන සම්පූර්ණ ලොකු එක්කෙනා ඉන්නවනේ. එයා තමයි PQR කියන්නේ. එයාගේ ආධාරකයයි ලම්බූසයි දැන් අපි දන්නවා. අපි ලම්බූසට දැන් නිකමට දාගමු මෙතන සම්පූර්ණ උස 2x කියලා ගමුකෝ. හරිද? එහෙනම් මෙයා x මෙයා x. එතකොට දැන් ඔන්න PQR කියන ත්‍රිකෝණයේ වර්ගඵලය මම ලියනවා. ඊට පස්සේ එයා කොහොමද දෙන්නේ අපිට? භාගයේ ගුණ කිරීම මෙයාව එනවා අපිට සම්පූර්ණ QR කියලා. එයාටත් අපි අකුරක් දාගමු. මෙයාවයි මෙයාවයි මෙයාවයි. ඒ කියන්නේ සම්පූර්ණ 3යි ගුණ කිරීම 2x ලම්බූසෙන් ගුණ කරා. එතකොට අපිට කීයක් කියලා දෙන්නේ? 3xy කියලා එනවනේ. මේ තියෙන්නේ PQR ත්‍රිකෝණයේ වර්ගඵලය. දැන් මම ලියා ගන්නවා XYZ ත්‍රිකෝණයේ වර්ගඵලය. කොහොමද ලියන්නේ? භාගයේ ගුණ කිරීම යාගේ ආධාරකය දැන් y. ලම්බූස x. එතකොට ඉන්නේ මොකද්ද? xy බෙදීම 2යි. දැන් අපිට තියෙන්නේ මේ දෙන්න අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. එතකොට 3xy කියන කෙනයි xy බෙදීම 2 කියන කෙනා කීයෙන් ගුණ කරාම දෙන්නේ කියලා හොයාගන්න අපි ගුණ කරන අගේ n කියලා දාගන්නවා. එතකොට අපි n තනි කරගන්න මේ සෙට් එක අයින් කරන්න. xy ට xy කැපිලා යනවා. දෙක ඉලක්කම මෙහෙට ආවම n සමානයි 3 වරක් 2 6ක් කියලා එන්නේ. එහෙනම් මොකක්ද වෙන සම්බන්ධතාවය? අපිට ලියන්න පුළුවන් PQR ත්‍රිකෝණයේ වර්ගඵලය XYZ ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ කී ගුණයක් එනවද? 6 ගුණයක් එනවා. ඔන්න ඔහොම අන්තිමේට ප්‍රකාශනය ලියන්න. හරිද? මේක ගුණ කිරීම ලකුණ x අකුරයි පොඩ්ඩක් අර වෙනසක් ඇතුව ලියන්න. නැත්නම් ඒ දෙන්නම එක වගේනේ. x අකුරට තඩියට ලියන්න. එතකොට හරි. ඔන්න ඔහොම. හරි. ඊට පස්සේ අපි යන් 30 වෙනි ගානට. තිස්සනි ගාන 2 3 4 5 6 7 8 යන එක් එක් සංඛ්‍යාවෙන් බෙදූ විට ශේෂයේ එකවන කුඩාම ධන නිඛිලය සොයන්න. එතකොට ඔය යම්කිසි සංඛ්‍යාවකින් බෙදුවාට පස්සේ ඒ ඔක්කොගෙම බෙදුවාට පස්සේ ශේෂය එකක් වෙනවලු. මේ වගේ ගණන් හදන්න අපි කවද පාවිච්චි ගන්නෙ? කුඩාම පොදු ගුණාකාරය. එතකොට අපි මේ හැමෝම 3 4 2 3 4 5 6 7 8 කියන සෙට් එක ලියලා එයාගේ කූපෝගූ හොයන්න හදන්නේ. ඒක හෙව්වට පස්සේ එතනින් අපිට උත්තරේ එන්නේ මේ ඔක්කොගෙම හරියටම බෙදන්න පුළුවන් එක්කලානේ. එතකොට එකක් ඉතුරු වෙන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? මෙතනින් එන උත්තරේට එකක් එකතු කරන්න. එතකොට අනිවාර්යයෙන්ම මෙයාලා බෙදුවට පස්සේ මොකද්ද වෙන්නේ? එකක් ඉතුරු වෙනවා. හරිද? එහෙනම් අපි හොයලා බලමු. ඉතලා බෙදනවා දෙකෙන්. දෙකෙන් බෙදුවාම 1යි 3 බෙදෙන්නේ නැහැ. 4 බෙදුවාම 2යි 5 බෙදෙන්නේ නැහැ. 6 බෙදුවාම 3යි 7 බෙදෙන්නේ නැහැ. 8 බෙදුවාම 4යි. ආයි දෙකෙන් බෙදනවා 1 බෙදෙන්නේ 3 බෙදෙන්නේ 2 බෙදුවාම 1යි ඊට පස්සේ 5 3 7 ඊට පස්සේ 2 ඊට පස්සේ ආයි දෙකෙන් බෙදනවා 1යි 3යි 1යි 5යි 3යි 7යි 1යි දැන් බෙදන්නේ 3ෙන් දෙකෙන් බෙදන්න කවුරුත් නැහැනේ 1යි 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 5යි 1යි 7යි 1යි දැන් මෙතන ඉන්නේ 5යි 7යි විතරයි එහෙනම් එකපාරක් 5ෙන් බෙදන්න මගේ කමාව එක ඉලක්කම වගේ පේන්නේ ඒක මම හිමීට ලියන්න ඊට පස්සේ 7ෙන් බෙදනවා ඔන්න ඔහම 1 1 1 1 කියලා අපි මේ ඔක්කොම ගත්ත ටික එකේ ඒවා වෙනකම්ම බෙදාගෙන යන්න එපා ඊට පස්සේ ඔක්කොම ගුණ කරනවා කූපෝ ගු 2 2 2 3 5 7යි 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5 ගුණ කිරීම 7 දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 3 24යි 24 වරක් 5 එනවා අපිට
120ක් කියලා 120 ඒවා 7ක් කියලා කියන්නේ 840යි. එතකොට එකක් ඉතුරු වෙනවා නම් මං කිව්වා එකක් එකතු කරන්න කියලා. එතකොට කුඩාම ධන නිකලය කීයද? කුඩාම ධන නිකලය 841යි. හරිද? මෙතන ඔයන ඔයාලා එකක් එකතු කරලා පෙන්නලා අන්තිම උත්තරේ විදිහට 841යි කියලා තියන්න. හරිද? මෙයා තමයි එතකොට එන්නේ ඔයාලට ඕන නම් මේ බෙදලා බලන්න. 841 දෙකෙන් බෙදුවත් එකක් ඉතුරු වෙනවා, තුනෙන් බෙදුවත් එකක් ඉතුරු වෙනවා, හතරෙන් බෙදුවත් එකක් ඉතුරු වෙනවා, පහෙන් බෙදුවත් එකක් ඉතුරු වෙනවා, හයෙන් බෙදුවත් ඉතුරු වෙනවා, හතෙන් බෙදුවත් ඉතුරු වෙනවා, අටෙන් බෙදුවත් ඉතුරු වෙනවා. ඕනම් බෙදලා බලන්න. හරිද? හරි. ඔන්න එහෙනම් අපි 2014 පේපර් එකේ එක පත්‍රයේ A කොටස සාකච්ඡා කරලා ඉවරයි. අපි එහෙනම් ඊළඟට හම්බෙමු B කොටස සාකච්ඡාවෙන්.